Hello my lovely souls. Welcome to the Crimson Wheat. අද ඔයගලන්ට මම අරගෙන ආවේ collective reading එකක්. අද මම මේ reading එකට ඔයාලට කියන්නේ එකම එක sign එකයි. මේ sign එක ගැලපෙනවා නම් මේ reading එක ඔයාලට, මේ sign එක ගැලපෙන්නේ නැත්නම් මේ reading එක ඔයාලට නෙමෙයි. එහෙනම් අපි බලමු sign එක මොකක්ද කියලා. මේ වෙද්දී ඔයාලගේ ජීවිතේ මොන හරි දේවල් දෙකක් අතරින් එකක් තෝරගන්න බැරි අවස්ථාවක ඉන්නවා නම් ඒ කියන්නේ ඔයාලගේ ආදරය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, රැකියාව සම්බන්ධයෙන් මොකක් හරි පාර්ට්නර්ෂිප් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් කොහොම හරි දේවල් දෙකක් තියෙනවා. ඕගලන්ට එකක් තෝරගන්න බෑ. හරිම කන්ෆියුස්. මට හිතා ගන්න බෑ ඔයාලා මොකද්ද තෝරගන්නේ කියලා. අර ඒ වගේ එකක් තමයි ඔයාලා හිතන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ සිටුේෂන් එකක ඔයාලා ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාලට. එහෙනම් අපි යමු දැන් රීඩින් එකට. ඕගොල්ලෝ මේ ඉන්න සිටුේෂන් එකේදී ගොඩක් වෙලාවට ඔයගලන්ට පේනවාද අපිට තියෙනවා මෙතන the hangman. ඔව් වැටුණත් එක්ක ඒක. the hangman තියෙනවා. මෙතන මේ මිනිස්සයව ඔළුවෙන් හිටවලා තියෙන්නේ. දැක්කද? අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා කිසිම දෙයක් කරගන්න බෑ. මෙයා හරි පොසිෂන් එකකට. දැන් මෙයා මෙහෙමනේ කෙලින් අතරේ ඉන්න ඕනේ. යා මෙහෙම තමයි ඉන්නේ. ඔළුවෙන් හිටවලා ඉන්නේ. ඔයාලත් නිකන් ඒ වගේ. අර හරිම මට මේ වීඩියෝ එක කරද්දී මම ඇත්තට මේ වීඩියෝ එක මුලින් මෙහෙම රෙකෝඩ් කරද්දී ඉස්සෙල්ලාම කාඩ් ෂෆල් කරලා ගද්දී මම දන්නේ නැහැ ඔයාලට අද මොන වගේ රීඩින් එකක් දෙන්නේ කියලා. මට දැනුණු ෆීලින් එක තමයි නිකන් මාව නිකන් මට පොඩ්ඩක් හිර වෙලා වගේ. මගේ මම කතා කරද්දී මගේ නිකන් වොයිස් එක නිකන් මාව නිකන් අර හිර වෙච්ච ගතියක් තමයි මට මේ වීඩියෝ එක දැනුනේ. එතකොට ඔයාලා මේ සිටුේෂන් එකේ තමයි මේ වීඩියෝ එක බලනවා නම් මේ වෙද්දි ඉන්නේ. කොහොම හරි ඕගොල්ලන්ට මේ හිතා ගන්න කියන්නේ ඔප්ෂන් දෙකක් තියෙනවා, තේරීම් දෙකක් තියෙනවා. මොකද්ද තෝරගන්නේ කියලා හිතා ගන්න බැරි තත්වේදී ඔයාලගේ මනස වේගයෙන් මනසට සිතුවිලි පහළ වෙනවා. ඒව නිකන් ගැටි ගැටි යනවා කියලා මට පේනවා. මොකද අපිට මෙතන 5 of wands තියෙනවා. වේගයෙන් සිතුවිලි පහළ වෙනවා. ඒව ගැටි ගැටි යනවා. ඔයගලන්ට හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ කියලා. ඔයගලන්ට මෙතනදී ලොකුම ප්‍රශ්නේ තමයි මේක ඔයගලන්ට මෙතනදී අර අපි කියන්නේ අර හරියට එක තීරණයක් ගන්න බෑ කියලා. අන්න ඒ වගේ අන්න බල්ලොත් පුරනවා කන්ෆර්මේෂන්. ඔයගලන්ට අර හරියට එක තීරණයක් ගන්න බැරි සිටුේෂන් එකක් තමයි මෙතනදී තියෙන්නේ. කොහොම හරි මේ ඔයාලා මේ තත්ත්වේ ඉන්නව නම් ඔයගලන්ට අපි බලමු අනාගතේ මේ සිටුේෂන් එක මේ සිදුවීමට මොකද වෙන්නේ? මේක විසඳෙයිද? එහෙම නැත්නම් විසඳෙන්නේ නැද්ද? බලමු මේකට මොකද වෙන්නේ කියලා. හරි බය වෙන්න එපා. අපිට 9 of cups තියෙනවා. ඕගොල්ලෝ දැන් මොන සිටුේෂන් එකේ හිටියත් මේ තේරීම් දෙකෙන් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ හදවතට සැනසීමක් දැනෙන තේරීම තමයි සිද්ධ කරන්නේ. අපි හිතමු මේක ආදරේ සම්බන්ධ කාරණයක් කියලා. ඕගොල්ලෝ ආදරය කරන බොයි කෙනෙක් ඉන්නවා. ඕගොල්ලන්ට ගෙදරින් ප්‍රොපෝස් කරපු බොයි කෙනෙකුත් ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තිනවා. ඕගොල්ලෝ ගොඩක් වෙලාවට මෙතනදී තෝරගන්නේ ඕගොල්ලන්ගේ ඉන්ටුවිෂන් එකට සහ ඔයාලගේ හදවතට දැනෙන දේ. ඕගොල්ලන්ගේ හදවත සතුටු වෙන දේ තමයි ඕගොල්ලෝ මෙතනදී තෝරගන්නේ. අපිට පේනවා මෙතන 9 of cups නේ තියෙන්නේ. දැක්කද? මෙයා නිකන් පාඩුවේ සැනසීමේ ඉන්නවා බීච් එකට වෙලා. ඉතින් මේ වගේ තමයි ඕගොල්ලෝ ඔයාලා ගැන හිතලා තමයි ගොඩාක් වෙලාවට මේ තීරණේ ගන්නෙ. ඔයාලගේ සතුට, ඒ කියන්නේ ඔයාලගේ ඉමෝෂනල් හැපිනස් එක ගැන හිතලා තමයි මේ තීරණේ ගන්න. ඒ වගේම කියන්න ඕන තව දෙයක්, මේ තීරණේ ගද්දී අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉන්ටුවිෂන් එකට සවන් දෙන්න. ඉන්ටුවිෂන් එක යුනිවර්ස් එක ඔයගොල්ලන්ව ගයිඩ් කරනවා. මේ තීරණේ ගද්දී ඔයාගේ ඉන්ටුවිෂන් එක කියන දේ අහන්න. ඔයාගේ හිත මොකද්ද කියන්නේ? ඔයාට ඒක දැනෙනවා මේ මෙතනදී මොකද්ද මම තෝරගන්න ඕනේ කියන එක. ඉතින් ඒ නිසා ඉන්ටුවිෂන් එකට සවන් දෙන්න. කොහොම හරි ඔයා මේ තෝරගන්න දේ ගොඩක් වෙලාවට අපි කියන්නේ පරිණත දෙයක් කියලා. එහෙම නැත්නම් අපි ස්ටේබල් දෙයක් කියලා කියන්නේ. හරිම ස්ථාවර දෙයක් තමයි ඔයා මේ තෝරගන්නේ. ඒ කියන්නේ හොඳට හිතලා බලලා ඔයාගේ ජීවිතයට වැඩිපුරම ස්ථාවර දේ මොකද්ද? ඔයාට අනාගතයක් තියෙන දේ මොකද්ද? අන්න ඒක තමයි ඔයා මේ ඔප්ෂන් දෙකෙන් තෝරගන්නේ. ඒ වගේම මොන හරි මේ සිදුවීම් සම්බන්ධයෙන් අතීතයේ කලකිරීම තියෙනවා නම් ඒව හිතින් අතහැරලා දාන්න. මොකද ඔයා හොඳම දේ මේ ටිකෙන් තෝරගන්නවා අනාගතයේදී. මොකද මෙතන ඔයාට පේනවද මේ ගෑනු කෙනා මේ බිම වැටලා තියෙන කප්ස් තුන දිහා බලන් ඉන්නවා. ඒත් එයාට මේ මේසෙ ළඟ තියෙන කප් දෙක පේන්නේ නැහැ නේද? බිම වැටලා තියෙන කප්ස් දිහා තමයි එයා බලන් ඉන්නේ. ඉතින් එහෙම වෙන්න එපා. තමුන්ට මොන හරි දේවල් නැති වුණා නම් දැන් කවදාවත් මේ බලන්නකො මේ කප් වලට මේ කප්ස් වල තියෙන වතුරත් හරියට අපේ ඉමෝෂන්ස් වගේ, අපේ හැඟීම් වගේ. අපේ හැඟීම් මොන හරි දෙයකදී අපිට ආදරේදී හරි මොන හරි දෙයකදී කවුරු හරි අපේ හැඟීම් නාස්ති කරා නම් ඒව හරියට මේ මුහුදු වෙරළට මේ වැටුණු මේ වතුර වගේ. ඒව ආයේ මේ කප් එකට දාගන්න පුළුවන්ද අපිට?
බැහැනේ. ඒ වගේ තමා කවුරු හරි කෙනෙක් වාගේ හැංගීම් නාස්ති කරානා. වාගේ හැංගීම් වලට වටිනාකමක් දුන්නේ නැත්තම් ආයෙත් ඒවා මේ කප් වලට දාන්න බෑ. ඒක නිසා ආයෙත් ඔයාව මොකක් හරි මේ විදියට ඔයාව වේස්ට් කරලා දාපු ඔයාගේ හැංගීම් ගණන් ගත්තු නැති මොකක් හරි සිටුේෂන් එකක් තියෙනවා නම් ඒ සිටුේෂන් වලට නැවත යන්න උත්සාහ කරන්න එපා. මොකද ඔයාට හොඳම දේ ලැබෙනවා. මොකද අපිට මෙතන 9 of cups තියෙනවා. අපිට bottom එකේ තියෙන යන්නේ ace of pentacles. ඒ නිසා මෙතනදී ඔයාට හොඳම දේ ලැබෙනවා. හරිම ස්ථාවර දෙයක් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් අද රීඩින් එක හරිය පොසිටිව් රීඩින් එකක් නේ. ඉතින් ඔයාට ඔයා මොන සිටුේෂන් එකකදී තෝරා ගැනීම දෙකක් අතර හිටියත් ඔයා මට පේනවා මෙතනින් තමුන්ගේ ඉන්ටුවිෂන් එක, තමුන්ගේ බුද්ධිය පාවිච්චි කරලා හොඳම තෝරා ගැනීම සිද්ධ කරනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට වටිනම තෝරා ගැනීම මොකද්ද? අන්න ඒක තමයි ඔයා සිද්ධ කරන්නේ. ඉතින් එහෙනම් අද රීඩින් එක ඕක තමයි. මේක රෙසනේට් වෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මේක රෙසනේට් වෙනවා කියලා. ආයෙත් දවසක අලුත්ම රීඩින් එකක් අරගෙන එනකම් මම ගිහිල්ලා එන්නම්. මම ක්‍රිම්සන් වීට්.